හෙලෝ Hello. අනේ නෝනා මේ අපි කතා කරන්නේ ගාල්ලේ ඉමදුව පැත්තෙන් නෝනාගේ මේ ෆෝන් නම්බර් එක තිබුණේ පත්තරේ නෝනා කිරියල දෙනක් විකුණනවා කියලා අනේ අපි මේ ගන්න කියලා තමයි බැලුවේ නෝනා කවුද? අනේ නෝනා අපි ගාල්ලේ ඉමදුවෙන් කතා කරන්නේ නෑ wrong number එකක් wrong number එකක්. නෝනා මේ නෝනා ඉන්න හේමල් අපි කොහොම හරි කතා කරමු හරි Hello. නෝනා නේ නෝනා මේ අමාරුවෙන් අපි මේවට කාඩ් දාගෙන කතා කරන්නේ නෝනා කට් කරන්න එපා නෝනා එම අපේ ෆෝන් වල බිල යනවනේ මේ අහන්න මේක ඔයාලට ලොකු වැරදීමක් වෙලා. මේක wrong number එකක්. ඔයා හරියට number එක check කරලා call. හෙලෝ නෝනා Hello. නෝනා අනේ මොකද්ද නෝනා මේකේ තේරුම කවුද මේ කාටද කතා කරන්න ඕන? නෝනට කතා කරන්න ඕනේ නෝනාගේ නම්බර් එක තමයි පත්තරේ තිබුණේ කිරියල දෙනක් විකුණනවා කියලා මේ අහන්න මම පත්තරේ කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා නැහැ. මගේ ළඟ ඇති කිරියල දෙනකුත් නැහැ. පොඩ්ඩකින් නෝනා මේ අපේ මහත්තයත් ඉන්නවා මහත්තයත් පොඩ්ඩකින් හෙලෝ මේ ඒයි මේ කතා කරන්නකෝ මේ නෝනත් එක්ක කවුද මේ? නෝනේ Hello. නෝනේ මම මේ නෝනේ මේ අපේ ගෑණි තමයි කතා කරේ. අනේ නෝනේ මේ පත්තරේ දාලා තිබ්බේ ඉතින් නෝනාගේ මේ නම්බර් එක තමයි දාලා තිබ්බේ මේ කිරිවැස්සි විකුණනවා කියලා. ඉතින් මේ අපි ගන්නයි කියලා බැලුවේ. ඒකට මේ නම්බර් එකට call කරාට වැඩක් නැහැ. මේක වැරදි නම්බර් එකක්. ඔයගොල්ලෝ හරියට නම්බර් එක check කරලා call කරන්න. හරි අපි නෝනට කවුරු හරි විහිළුවක් කළා නැත්නම් ඔයගොල්ලෝ මාව බයිට් කරන්න හදනවා. තමයි බලාගෙන අනේ උ කීයක් ගියත් කමන්නේ මම ওই වැස්සි ගන්නවාමයි. අපේ මලයා ওই වැස්සි ගන්නවාමයි කියලා තමයි අද උදේ ගෙදරින් ගියේ. අනේ ඕකට නම් දෙන්න එපා නෝනේ මටම දෙන්න ওই වැස්සි මේමයි. කීයක් ගියත් කමන්නේ මම ආදරේට තමයි ගන්නේ. අනේ අපේ නෝනාගේ ගෙදරට අලුත් විතරක් වැස්සියක් නැද්ද නෝනා විකුණන්න දාලා? නෝනා අපි කිරි පට්ටියක් දාන්නයි හදන්නේ නෝනානේ අපි අසරණ මිනිස්සු නෝනානේ ඔය කිරියල දෙන්නකො නෝනා පත්තරේට දාලා මොකද්ද නෝනා තියාගෙන කරන්නේ මං හිතාගෙන මේ ශාලායි ශානුයි තමයි කතා කරන්නේ මට කියන්න ඔය දෙන්නට මොකද්ද වෙන්න ඕනේ කියලා මම මේ වැඩ තියනවා මේ වෙලාවේ ඔය දෙන්න නිකම්ම වැඩ නැතිවට මට කෝල් කරාට මට කරන්න දෙයක් නැහැ අනේ බනිනවත් එක්ක ඒයි අනේ අපි මොනවා කරාටද ඉතින් අපි අහිංසක වෙන්නෝනේ අපි මාසේ අන්තිමට කිරි බෝතලේ විකුණලා බෝතලෙන් භාගයක් නෝනට තප කරලා එවන්ට හරි බැරියා ඉතින් ඕක මට ඕන නැහැ කිරි බෝතල ඔබ මේ කවුද ෂෙරිල් ඔව් කවුද මේ ඔයාගේ බර්ත්ඩේ එක නේද අද හරි දැන් බර්ත්ඩේ එකද gift එක happy birthday ෂෙරිල් thank you කවුදානේ මේ දැන්වත් කියන්න ගැතිනේ බයිට් කරලා බර්ත්ඩේ එක දැක්වුවත් මිනිස්සුම බයිට් කරන්න පින්නකෝ හරි මම කියන්නම් මම මේ net fm දේදුදු මාවතේ DJ ලී තමයි ඔයාට මෙහෙම විශ් කරන්නේ හැබැයි දැන් මේ කෙනත් එක කතා කරලා බලන්නකෝ ෂෙරිල් happy birthday කියලා මම විශ් කරනවා thank you but කවුද කියලා මට clue එකක් දෙන්න කිව්තින් මම දන්නේ නැහැ ඔයා ලංකාවේ ආසම ගායකයෝ ගායිකාවෝ කවුද ආසම ගායකයා ශිහාන්ත ආසයි ආසම නළුවෝ ඉන්නවා ඉතින් හේමල් ආසයි තමයි දැන් ඉන්න අයගෙන් මම කියන්නේ මං හිතන විදිහට හැන්සම් ටැලන්ට් එක තියෙනවා ඔක්කොම තියෙනවා thank you ඔයයි thank you කියන්නේ දැන් දෙන්නකෝ ඉතින් නම මගේ නිසා ඔයා හේමල්ද ඔව් මම එයාත් තමා අපේ නෝනේ අපේ නෝනා මමනේ බොහොම ස්තුතියි මේ මට දීපු කම්ප්ලිමන්ට් එකට ඒ වගේම මම කැමති ඔයාට විශ් කරන්න ඔයාගේ බර්ත්ඩේ එකට සුබ උපන්දිනයක් වේවා කියලා ඒ වගේම හැමදාම වගේ net fm එකත් එක්ක මේ කරපු වැඩේට මම අදත් දැන සන්තෝෂයෙන් සහභාගී වෙනවා. ඉතින් net fm එකටත් බොහොම ස්තුතියි. thank you so much. මට මේක මගේ මෙච්චර කාලෙකට ලයිෆ් එකේ හම්බෙච්ච හොඳම බර්ත්ඩේ gift එක. thank you. උම්මා කියලා කිව්ව මටද හේමාටද? මට. මොකද්ද මාත්‍යා? හරි එහෙමනම් thank you. හරි ඔයා එහෙනම් ජය වේවා. ඔයගොල්ලෝ හැම කෙනෙකුටම බොහොම ස්තුතියි. ඔව් සුබ දවසක් හැම කෙනාටම. හරි හේමා thank you very much එකතු වුණාට welcome bye